එකේ අය අනිවාර්යයෙන්ම විවාහ විය යුත්තේ මෙන්න මේ අංකත් එක්ක. තමන්ගේම දුවලව විනාශ කරලා ඉවරයි මේ වෙනකොට ගණ්ඩ දෙයක් නැහැ. ඒ විනාශය සම්බන්ධයෙන් කියන භයානකකම ඉදිරි අනාගතයේ අවුරුදු 2050 වෙනකොට ලංකාවට ඇස් පන අපිට දැක ගන්න පුළුවන් වෙයි. බාහිර ඔපේ බලලා, සල්ලි බලලා, පෙනුම බලලා, හැම බලලා කරන ප්‍රේම සම්බන්ධතා නිසා තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මේක අංක විද්‍යාත්මකව මේ ප්‍රශ්නේ ඇත්තටම ලියන්න පුළුවන්. ඉරානේ ගත්තාම ඊශ්‍රායලේ ගත්තාම පස්සේ ඇයි හොඳ දරුවෝ බිහි වෙන්නේ? ඒගොල්ලෝ ගෑන් ළමයි වැඩි වයසේ යන්න දෙන්නේ නැහැ. ඉතින් මේක වෙනස් කරගන්න කියලා දෙමව්පියන්ගෙන් මම ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. 19 ගත්තාම 9යි 1යි එකතු වෙලා ඒ කියන්නේ ලොකු අර්බුද උලට වැටෙන්න පුළුවන්. ඒ වගේම 9ත් කැමති නැහැ එකට යටත් වෙන්න, එකත් කැමති නැහැ 9ට යටත් වෙන්න. මෙන්න මේ දෙක නිසා එතන බිහි වෙන කෙනා ඉතාම පරිස්සමෙන් තීරණ ගන්න ඕනේ. 23 24 25 26 කියලා 28 කියලා ටර්නින් ඉයර්ස්. මේ ටර්නින් ඉයර්ස් වලදී ඒ බැඳීම් විවාහ ගොඩනගා ගත්තේ නැත්නම් ජීවිතේ විශාල විදිහට තනි වෙලා කොච්චර ලස්සන තිබ්බත්, කොච්චර කොල කෑලි එකතු කරගත්ත කටපාඩම් කරගත් උගත්කම තිබුණද, මොනතරම් ලස්සන ගෙවල් හදලා තිබුණද, විවාහ වෙන්න බෑ, දරුවෝ හදන්න බෑ, තනියම මොනවා හරි ඔය බණ භාවනා හරි කරනවා කියාගෙන එහෙම නැත්නම් මොනවා හරි පින්කම් මොනවා හරි එහෙම නැත්නම් දෙවියන් යද මොනවා හරි කළා අන්තිම කාලේ තමන්ගේ ATM කාඩ් එකයි තමන් හම්බ කරගත්ත දේවලුයි තියෙන අම්මලාගේ තාත්තලාගේ සීයාලාගේ ආච්චිලාගේ රත්තරන් බඩුයි දීපලයි අල්ලපු ගෙදරට හරි එහෙම නැත්නම් නැති බැරි කෙනෙකුට ලියලා දෙන්න ලෑස්ති වෙන්න. තමන්ගේ මව් කුසට තමන්ගේ ඩිම්බෙන් තමන්ගේ ජාතක වෙච්ච දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්නේ නැති ගැහණියට ඒකට කැමති නෑ කියලා කියනවා කියන්නේ පොලේ ගාගෙන ඉන්නවා වගේ එකක් තමයි මට පේන්නේ. මම දකින්නේ 1970න් පස්සේ ඉපදුණු අම්මලා දුවලව විනාශ කරලා ඉවරයි. මගේ ළඟ තියෙනවා අමුතු විදිහේ දරුවන් පහල කරන්න ඕන කරන අංක එකතුව හදන්නේ කොහොමද කියන එක. නමුත් ඒක සංකීර්ණයි. කොහෙද බයොලොජි කරන ක්ලාස් එකක් තියෙන්නේ? බයොලොජි කරන ක්ලාස් එකක් පෙන්වන්න බලන්න ඔය YouTube channel වල මෝඩ ගොන් කතානේ කියන්නේ. අපේ ලංකාවේ හිටපු අන්තර්ඥානයේ සහිත නාඩි බලලා කියපු වෛද්‍යවරයා ඕයේ වෛද්‍යවරයා දැන් කටපාඩම් කරපු මොංගල්ලා ටිකක් කියන ලෙඩ ඩයග්නෝස් කරන්නේ මැෂින් වලින්. පුළුවන් තරම් බර ලියාගත්ත බෙහෙත් ටික තියෙනවා ඒ ටික දීලා අපි බෙඩ් එකේ ඉන්න ඕනේ. විටමින් ටික තියෙනවා ඒ ටික ලියලා දෙනවා ඒක බොන්න ඕනේ. මේ අපරාධයක් මේ රටට වෙන්නේ. මේ ඩිම්බවල ප්‍රශ්න මේ ඩිම්බ නියම කාලෙදි මේවා මේ කාල සීමාවක් තියෙනවා මේ අංක විද්‍යාවේ. ඒ කාල සීමාවේ ගෑල්ලමයි මේ නිසි ගැලපෙනට බන්දලා දෙන්න ඕනේ. ඒවෙන් දරුවෝ නිෂ්පාදනය කරන්න ඕනේ. ඒ නිසා මේක අම්මලා අවදි වෙන්න, තාත්තලා අවදි වෙන්න. බයික් එකෙන් බහින්න තාත්තා බයික් එකෙන් බහින්නේ නැහැ නේ. යකා ඒ මනුස්සයා බයික් එකෙන් නැගොත් බයික් එකේම. අඩේ යන්නමයි යකා ඉපදිලා තියෙන්නේ. මොන මගුලක්ද මේ කරන්නේ? ඔය ඉගෙන ගන්න උගත්තු ගැන මම හොඳට දන්නවනේ. ඇති මගුලක් නැහැ උණගස් වගේ උසයි ඇතුළ හිස්. රටේ ජනතාව සම්බන්ධ තිලකරත්න YouTube channel එකෙන් මේ වෙනකොට අති ධාවනකාරීව සෑම සෙනසුරාදාම සවස 6ට වීඩියෝ එකක් මගින් දික්කසාද අඩු කරන්න යන්නේ. නොගැලපෙන විවාහ ගැලපෙන විවාහ බවට පත් කරන්න. රටට යහපතක් කරන්න තමයි මේකේ අදහස. ඒ කියන්නේ ඕන කෙනෙක්ගේ හිතේ ඕනෑම රටක ඕනෑම මිනිස්සෙක් ආදරය කරන කෙනෙක් වෙන් වෙනවා. ඒක බටහිර වෙන්න පුළුවන්, යුරෝපේ වෙන්න පුළුවන්, ආසියාව වෙන්න පුළුවන්, ලෝකේ ඕනම තැනක. living together කරන්නේත් ඒ ගැළපීම හොයන්න කියන එක අමතක කරන්න එපා. නමුත් දැන් strong independent woman ලා වෙන්න ගිහිල්ලා මට පේන්නේ සමාජයේ කෙලවගෙන තියෙන්නේ. අපි ආසියාවේ ජීවත් වෙනවා කියන එක ඔළුවේ තියාගෙන ජීවත් වුණා නම් හරි. ස්වාධීන පිස්සුව ඔලුවට ගහලා වැඩි. ඒ කියන්නේ විවාහ නොවි ඉන්න ඕනි කියන අමුතු මහා රෝගී තත්ත්වයක් හදාගෙන තියෙනවා. සමහරු සයිකොලොජි හදාරන්නේ නමුත් තනිකඩ ඉන්න කියලා තීරණය කරලා තියෙනවා. ඉතින් තනිකඩ ඉන්න නම් එච්චර ලොකුට ඉගෙන ගන්න ඕනේ නෑනේ. ඒ කියන්නේ පොඩි ජොබ් එකක් කරගත්තත් ඇතිනේ. ජීවිතේ තනිකඩ ඉන්න මහා ලොකුට ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ නෑ. කාලපිළිනේ කියන තියෙන්නේ. ඉතින් ඒ නිසා මෝඩ අදූරදර්ශී තීරණ ගොඩක් ගන්නවා විශේෂයෙන්ම වර්ණදේහ ඩිම්බ අවුරුදු 25 වෙනකොට ගෑනු ළමෙක්ගේ ඊටාම සාරවත් තැනක තියෙන. ඒකයි ඊශ්‍රායලයේ ඉරානයේ වගේ රටවල් වල බුද්ධිමතුන් බිහි වෙන්නේ. මේක අවුරුදු 28 පෙන්නට පස්සේ ඩිම්බ වල කිසිම ක්වොලිටි එකක් නැහැ. ළමුන්ට බුද්ධිමත් ඔය විද්‍යාඥයෝ සියලු දෙනාම පහල කරලා තියෙන අවුරුදු 25ට 26ට කලින් මව් කුසවල් තුල. ඒ නිසා මේක විද්‍යාත්මක පැත්තෙන් කල්පනා කරන්න කියලා විශේෂයෙන්ම මම වැඩිහිටියන්ට අම්මලා තාත්තලාට ඉල්ලීමක් කරනවා. එක පැත්තක් විතරක් ගොඩනගාගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ.
අද ඉඳලා මම කතා කරන්න යන්නේ අංක 1 2 3 4 5. එහෙම නැත්නම් අංක 1 අයට ගැලපෙන්නේ මොන වගේ අංකද? අංක 2 අයට ගැලපෙන්නේ මොන වගේ අංකද? අංක 3 අයට ගැලපෙන්නේ මොන වගේ අංකද? අංක 4 අයට ගැලපෙන්නේ මොන වගේ අංකද? අංක 5 අයට ගැලපෙන්නේ මොන වගේ අංකද? අංක 6 අයට ගැලපෙන්නේ මොන වගේ අංකද? අංක 7 අයට ගැලපෙන්නේ මොන වගේ අංකද? අංක 8 අයට ගැලපෙන්නේ මොන වගේ අංකද? අංක 9 අයට ගැලපෙන්නේ මොන වගේ අංකද? අපේ channel එකට මේ වෙනකොට comments දාලා මේකට සහාය දක්වන, ඒක subscribe කරන, ඒක WhatsApp හරහා share කරලා මේක වෙනුවෙන් කටයුතු කරන, සත්භාවයෙන්ම ආදරෙන් අපිට උදව් කරන සියලු දෙනාට මම නැවත වාරක් ස්තුතිවන්ත වෙනවා. අපේ channel එකේ විතරයි නිතර subscribe කරන්න කියලා, share කරන්න කියලා, comment කරන්න කියලා, like කරන්න කියලා නිතර වීඩියෝ වල කන්නලව් කරන්නේ නැහැ. ඔබ හිතනවා නම් මේ channel එක ලංකාවේ 2 කෝටියක් ජනතාව ලෝක ජනගහනය විශාල විදිහට තව අවුරුද්දක් දෙකක් තුනක් යනකොට විශාල channel එකක් බවට පරිවර්තනය කරලා මේක රටට ලෝකෙට මහා සේවයක් කරන විශ්වවිද්‍යාලයක්, ඒ කියන්නේ නැත්නම් යුනිවර්සල් channel එකක් බවට පරිවර්තනය කරනවද නැද්ද කියන තීරණය තියෙන්නේ ඔබේ හදවත තුලයි. ඔබ සත්භාවයෙන් මේකට කරන උදව්වට අපි ඊටාම අගය කොට සලකනවා. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා. ඔබේ තියෙන උපන්දිනවල තියෙන දුර්වලතා, ඒ වැටලා තියෙන කරදර, ඒ සත්‍ය ඔබ කමෙන්ට් එකකින් පළ කිරීම සම්බන්ධයෙන්, සඳහන් කිරීම සම්බන්ධයෙන් කමෙන්ට් එකක් මෙහි දැමීමෙන් අනිත් අයට කරන සේවයක්. ඒ කියන්නේ අපිට වෙච්ච ප්‍රශ්න අපි නිහතමානීව අනිත් අයට කියන්න ඕන. මොකද ඊළඟ ජෙනරේෂන් එක, අලුත් ජෙනරේෂන් එක බේර ගන්නයි තියෙන්නේ. අංක 1, එහෙම නැත්නම් අංක 10, එහෙම නැත්නම් අංක 19, එහෙම නැත්නම් අංක 28 මේ අයට නිශ්චිතව මේ කියන්නේ මේ අංක 1 අය 9 අය බැඳලා ඉන්නවා, 8 අය බැඳලා ඉන්නවා, අංක 1 අය 7 අය බැඳලා ඉන්නවා. ඕනෑම අංකයක් අසාද බැඳපු අය මේ ලෝකේ ඉන්නවා. මම දෙන්න තියෙන උපරිම සපෝට් එක දෙන්නේ අංක විද්‍යාත්මකව අංක 1 අය හරියටම තමන්ගේ සහකරු හෝ සහකාරිය තෝරාගත යුත්තේ කුමන අංක වලින්ද කියන එක. නමුත් ඒ තෝරා ගන්න අංක එහෙම බලන්න බෑ. ප්‍රධාන වශයෙන් මම මේ කියන්නේ මට මේ සම්පූර්ණ ගැළපීමක් කරන විදිහ ගැන වීඩියෝ එකකින් කිරීමට අපහසුයි. මොකද ඒ විදිහටම හොයන්න බෑනේ. නමුත් මම ඔයාලට ඉඟි කරනවා. ඒ කියන්නේ ඔයාලට සහායක් දක්වනවා, ඔයාලට හෝඩුවා දෙනවා, කරුණු කාරණා ඉදිරිපත් කරනවා, සිද්ධාන්ත ඉදිරිපත් කරනවා. මොකක්ද? අංක 1 අය අනිවාර්යයෙන්ම විවාහ විය යුත්තේ මෙන්න මේ අංකත් එක්ක. ඒක ඊටාත්ම ප්‍රතිඵලදායි. අංක 1, අංක 10, අංක 19, ඒ වගේම අංක 28. මේ අංක වලින් අංක 28 කියන එක ඊටාම වෙනස් විදිහට යන අංකයක්. ඒකේ මම දැකලා තියෙනවා 160ක් විතර, 160ක් 65ක් විතර මගේ දවස් ගණන් උපන්දින රීඩ් කිරීමේදී ඒගොල්ලෝ තනිවීමට භාජනය වෙනවා. විශේෂයෙන්ම මේ අංක 1. අංක 1 බරපතල විදිහට විශේෂයෙන්ම තනිවීමට භාජනය වෙනවා. මම කියන්නේ මේ අංක 1 10 19 ගැන නෙමෙයි, අංක 28 ගැන. ඒගොල්ලෝ පෞල් ජීවිතයක් තුල හිටියත් මේ අංක 1 අය ටිකක් තනි වෙනවා. එක්කෝ මහත්තයා වෙන රටක අවුරුදු 10ක් 15ක් සේවයට ගිහිල්ලා එතන අතහැරීම සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මම අංක 28 ගොඩාක් දැකලා තියෙනවා. විවාහ නොවි ගේකුත් හදාගෙන රැකියාවකුත් කරගෙන ඉතින් තනියම ඉන්නවා, කාලා බිල උදේට දවල්ට රැට කාලා බිල මොනවා හරි පොඩ්ඩක් කතා කර ඉන්නවා. ඉතින් මැරෙනකම්. ඒ කියන්නේ නිසි වයස පැනලා. මොකද මේ අංක 28 හැදෙන්නේ, මේ අංක 28 ගොඩ නැගෙන්නේ අංක 2 සහ අංක 8ත් එක්ක. අංක 2 සහ අංක 8ත් එක්ක තමයි මේක සම්පූර්ණයෙන්ම ගොඩ නැගෙන්නේ. එතකොට මෙතන විශාල විදිහේ කල්පනා කිරීමක් දූරදර්ශීව කරන්න වෙනවා. අංක 28 අයට මම එතන කියන්නේ. අංක 28 හැදෙන්නේ අංක 2 සහ අංක 8 සංයෝජනයෙන්. ඒ කියන්නේ එකතුවකින් තමයි හැදෙන්නේ. එතකොට අංක 8 බලය සහ අංක 2 බලය. එතකොට මේ අය 160ක් විතර මම මේ අදහස් කරන්නේ. මම කියන හැම එකකම ප්‍රතිශතයක් තියෙනවා. ඒ කියන්නේ අපි කරන මම කරන පර්යේෂණ විශේෂයෙන්ම උපන්දින රීඩ් කරනවා මේ වෙනකොට 10 ගණ රටවල් 16කින් මේ වෙනකොට මට දුරකථන ඇමතුම් එමින් පවතිනවා. එතකොට මේක තව ඉස්සරහට වැඩි වෙනවා. මේක ජනතාව ඉදිරියට යනකොට අපේ රට අලුත් කරන්න පුළුවන් වෙන channel එකක් බවට මේක ඒකාන්ත වශයෙන්මපත් වෙනවා.
මේ රටේ දික්කසාද වෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ දික්කසාද නොවි ප්‍රේම සම්බන්ධතා කර ප්‍රේම සම්බන්ධතා කැඩෙනවා. යාළු වෙනවා අවුරුද්දකින් තා කැඩෙනවා. ආය යාළු වෙනවා ආය අවුරුද්දකින් කැඩෙනවා. කොහොම හරි ළමයි ගෑන් ළමයි පිරි ළමයි 5 දෙනෙක් එක්කවත් යාළු වෙනවා. පිරි ළමයි ගෑන් ළමයි 5 දෙනෙක් එක්කවත් යාළු වෙනවා. ඊට පස්සේ යාළුවා ඉන්න ගමන් යාළු වෙනවා. බැඳලා ඉන්න ගමන් යාළු වෙනවා. බඳින්න කලින් යාළු වෙනවා. බැඳට පස්සේ යාළු වෙනවා. මේක දැන් සම්පූර්ණයෙන්ම කැඳහැලියක් වෙන්න හේතුව බාහිර දේවල් බලලා බාහිර ඔපේ බලලා සල්ලි බලලා පෙනුම බලලා හැම බලලා කරන ප්‍රේම සම්බන්ධතා නිසා තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මේක අංක විද්‍යාත්මකව මේ ප්‍රශ්නේ ඇත්තටම ලියන්න පුළුවන්. මේක හරි මේ ගොඩක් දෙනෙක් කෝල්ස් කරලා අහන්නේ අපිට ඉගෙන ගන්න ඕනි ජොයින් වෙන්න බැරිද කියන එක. මේ අංක ශාස්ත්‍රය ඉගෙන ගන්නවා කියන්නේ ගණිතය එහෙම නැත්නම් විද්‍යාව මොකක් හරි විෂයක් ඉගෙන ගන්නවා වගේ පහසු නෑ. ඒක ඊටාම අමාරුයි. ඒ තරම් ගැඹුරු ප්‍රඥාවන්තකමක් තියෙන්න ඕනේ. මනසේ විශාල keen and critical ස්වභාවයක් තියෙන්න ඕනේ මයින්ඩ් එකේ. විශේෂයෙන්ම අංක විද්‍යාව ඉගෙන ගන්න කෙනාට intuition power එක ඊටාම ගැඹුරින් පිහිටලා තියෙන්න ඕනේ. intuition power එක එමන් නැත්නම් හැඟීම් මත පදනම් වී යමක් සත්‍ය බව පිළිගැනීම. කෙනෙකු විසින් දෙනු ලබන කරුණු මත පදනම් නොවි හැඟීම් මත පදනම් වෙලා යමක් සත්‍යයි කියලා දැන ගැනීම ඒ මානසික තත්වයටපත් වෙන්න ඕනේ. මේ අංක විද්‍යාව අනිවාර්යෙන් ඉගෙන ගන්න පුළුවන්. නමුත් කෙනෙක්ගේ බර්ත් ඩේට් එකක් හරියට කතා වස්තුවක් ඇනලයිස් කරලා රිලේට් කරගෙන යන්න බෑ ඒක හැමෝටම. ඉතින් ඒ නිසා මේ අංක 28 කියලා කියන්නේ ජීවිතේ අවුරුදු ඒ කියන්නේ නිසි වයසේදී 20 අවුරුදු 19 22 වගේ වයසවලදී හරියට හොයලා බලලා විවාහ වුනේ නැත්තම් ගොඩක් දෙනෙක් අහනවා මේවට විසඳුම් නැද්ද? දැන් මේ ප්‍රශ්න කියනවා විතරයි. කොහොම මේවට විසඳුම්? විසඳුම තමයි ඩිග්‍රී එකේ පිස්සුව ලොකුවට ගහ ගන්න නැතුව ස්වාධීන පිස්සුව ඕනට වැඩිය ගහ ගන්න නැතුව ඕනට වැඩිය ස්ථාවර වෙන්නේ නැතුව මේ ජීවිතේ ප්ලැනට් එකට ඇවිල්ලා තියෙන පොඩි කාලයක් මේ ටර්නින් ඉයර්ස් වල විවාහ වුනේ නැත්තම් මේ විවාහ කරන්න බෑ. අවුරුදු 10 11 12 වෙනකොට ගැහැණු ළමෙක් වැඩි වියටපත් කරන්නේ ඇයි වැඩි ඩිම්බ මේ නිෂ්පාදනය කරන ක්‍රියාවලිය පටන් ගන්නනේ ඇයි? එහෙනම් ගැහැණු ළමයා අවුරුදු 10 11 12 වෙදි මේ චූටි ළමෙක් කියලා අවුරුදු 16 පැනලා මේ වැඩි වියටපත් කරන්න බෑ ස්වභාව දහම. නෑ මේ අවුරුදු 10 11 වෙද්දි වැඩි වියටපත් වෙන ගැහැණු ළමයාගේ ඩිම්බ අවුරුදු 24 25 වෙනකොට ඩිම්බ 150කට විතර වගේ 200කට අතර වගේ ප්‍රමාණයක් එළියට යනවා. මේ ඩිම්බ ඊටාම සාරවත්. මේ ඩිම්බ ටික විනාශ වෙන තුරු මේගොල්ලෝ මොකද කරන්නේ? බහුබූත නට ඉන්නවා. පිට රටවල තනි වෙලා යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ දන්න මගුලකුත් නැහැ, කරන මගුලකුත් නැහැ, ගහපු බෙරේකුත් නැහැ. මේක ලොකු ප්‍රශ්නයක් බවට යටින් මේක නායෑමක් සිදු වෙමින් පවතින රට. ජනතාව මේ ආදරය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ලිංගිකත්වය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඩිම්බ කියන්නේ මොනවද කියලා තාම දන්නේ නැති අලුත් සමාජයක්. වර්ණ දේහ පිළිබඳ අවබෝධයක් නැති අලුත් ජෙනරේෂන් එකක් බිහි වෙලා කටපාඩම් කරන IQ intelligence quotient එක නැහැ. තියෙන්නේ memory quotient එකක් තියෙන්නේ දැන්. intelligent IQ knowledge එක IQ level එකක් නෙවෙයි දැන් තියෙන්නේ MQ knowledge එකක්. ඒ කියන්නේ memory quotient level එකක් තියෙන. ඉතින් මේක මහා හරිම ප්‍රශ්නයක්. ඒගොල්ලෝ කටපාඩම් කරන විද්‍යාඥයොත් කසාද බැඳලා දරුවෝ හැදුවා. අයින්ස්ටයින් මහත්තයත් මං හිතන්නේ විවාහ දෙකක්ද කොහෙද කරගත්තා. දරුවෝ හැදුවා. නමුත් අයින්ස්ටයින් සරණ යන කට්ටිය කියනවා අපි ස්වාධීන අපි තනියෙන් ඉන්නවා අපිට බඳින්න ඕනේ නැහැ. මේ මොන මන්ද බුද්ධිකද? ඊටාම මන්ද බුද්ධික කොල්ල කෙල්ල සෙට් එකක් දැන් බිහි වෙලා ඉවරයි. ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. අම්මලත් මොකද කරන්නේ තාත්තලත් මේ දරුවන්ගේ ගෑනු ළමයින්ගේ මේ ඩිම්බ වල තියෙන දියුණු බව ගැන අවබෝධයක් නැහැ. අවුරුදු 30 පැනපු අය මට කතා කරනවා දරුවෝ නෑ, හිටින්නේ නෑ, මෙඩිකල් වල ප්‍රශ්නකුත් නෑ. ඇයි මේ ඩිම්බ වල තියෙන සාරවත් බව මේ අවුරුදු 10 11 වෙද්දි වැඩි වියටපත් වෙන ගෑනු ළමයාගේ ඩිම්බ අවුරුදු 24 25 වෙනකොට ඩිම්බ 150කට විතර වගේ 200කට අතර වගේ ප්‍රමාණයක් එළියට යනවා. මේ ඩිම්බ ඊටාම සාරවත්. මේ ඩිම්බ ටික විනාශ වෙන තුරු මේගොල්ලෝ මොකද කරන්නේ? බහුබූත නට ඉන්නවා. පිට රටවල තනි වෙලා යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ දන්න මගුලකුත් නැහැ, කරන මගුලකුත් නැහැ, ගහපු බෙරේකුත් නැහැ. මේක ලොකු ප්‍රශ්නයක් බවට යටින් මේක නායෑමක් සිදු වෙමින් පවතින රට.
ජනතාව මේ ආදරය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ලිංගිකත්වය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඩිම්බ කියන්නේ මොනවද කියලා තාම දන්නේ නැති අලුත් සමාජයක්. අද ඊරානේ ගත්තාම ඊශ්‍රායලේ ගත්තාන් පස්සේ ඇයි හොඳ දරුවෝ බිහි වෙන්නේ? ඒගොල්ලෝ ගෑන් ළමයි වැඩි වයසේ යන්න දෙන්නේ නැහැ. ඉතින් මේක වෙනස් කරගන්න කියලා දෙමව්පියන්ගෙන් මම ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එතකොට මම මේ කතා කරන්නේ 1/10/19 අද වීඩියෝ එකේ කතාව 1/10/19 සහ 28. ඒ කියන්නේ එකේ අයට ගැළපෙන අංක මොනවද? එකේ අයට ගැළපෙන අංක මොනවද? එතකොට 1/10/19 28 එක වෙනමත් 10 වෙනමත් 19 වෙනමත් 28 වෙනමත් ගණනය කරන්න ඕනේ. මොකද මේගොල්ලෝ ඔක්කොම එක වුණාට මේගොල්ලෝ සියලු දෙනාම එක වුණාට මේගොල්ලන්ගේ විවිධ වෙනස්කම් මතුවෙනවා. 19 ගත්තාම 9යි 1යි එකතු වෙලා ඊටාම සංකීර්ණ කිසිම ඒ කියන්නේ ලොකු අර්බුද වලට වැටෙන්න පුළුවන්. ඒ වගේම ඒ කියන්නේ එයාගේ අංකේ 9යි 1යි 9ත් කැමති නෑ එකට යටත් වෙන්න, එකත් කැමති නෑ 9ට යටත් වෙන්න. මෙන්න මේ දෙක නිසා එතන බිහි වෙන කෙනා ඊටාම පරිස්සමෙන් තීරණ ගන්න ඕනේ. කියන්නේ ඉගෙන ගන්න, දේපල ලැබෙන්න, රටවල් වලට යන වාසනාව ඔක්කොම තියෙනවා. නමුත් ජීවිතේ කඩාකප්පල් වීම, ජීවිතේ තනිවීමට, එහෙම නැත්නම් ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක විනාශ වීමට හේතු කාරණා වෙනවා මේ 9 1යි පිහිටීම. ඒ නිසා කල්පනාකාරී වෙන්න ඕන. හොඳ අංක වාසනාව තිබෙනවා. නමුත් එක ගැළපීම් හරියට සිද්ධ වුනේ නැත්නම් කරදරවල වැටෙන්න පුළුවන්. ඒතර මේ 28 මම දැකලා තියෙනවා 28 ගොඩක් දෙනේ විවාහ නොවි තනි වෙලා ජීවිතේ සමුගන්න යනවා ප්ලැනට් එකෙන්. අතිශය කනගාටුදායක තත්ත්වයක් තියෙන්නේ. 28 මම දැකලා තියෙන්නේ 30% හෝ 35% තමයි ජීවිතේ හරියට ගත කරන්නේ. නමුත් ඒගොල්ලොත් ෆැමිලි එකේ හුදකලා වෙලා ඔවුන්ව පාවිච්චි කරන තැනට ෆැමිලි එක ඊටාම වෙනස් හොඳ අංකයක් තමයි අංක 28 කියලා කියන්නේ. එතකොට මම කියන්න ඕනේ මේ අංක 1ට ඉස්සෙල්ලාම ගැලපෙන ප්‍රධාන අංකය තමයි ඉරයි හඳයි වාගේ කියලා කියනවා අපි සඳු. ඒ කියන්නේ අංක 2. ඔන්න බලන්න මෙතන ඊටාම ප්‍රබලයි අංක 1 අයට 10 අයට 19 අයට 28 අයට අංක 2 ඒ වගේම අංක 11 ඒ වගේම අංක 20 ඒ වගේම අංක 29 ප්‍රබල ලෙස ගැලපෙනවා. අපි කියන්නේ ඉරයි හඳයි වාගේ කියලා. දැන් කවුරු හරි කෙනෙක් හිතන්න පුළුවන් 1යි 2යි ගැලපිච්ච අයත් කැඩිලා ඉන්නවන්නේ කියලා. තව ඒකට හේතු තියෙන්න පුළුවන්. මං කියන්නේ ප්‍රධාන වශයෙන් හොයාගන්න කියලා. හරිද? ඒකට ගැලපීමක් කරන කතාවක් නෙමෙයි කියන්නේ. මම කියන්නේ අංකවල ප්‍රධාන වශයෙන් අංක 1ට මුලින් මානසික අංකය. මම මේ දෛවංක ගැන නෙමෙයි කතා කරන්නේ. දෛවංක ගැලපීම ඊළඟ වීඩියෝස් වල කරනවා. දෛවංක 1 ඉඳලා 9 දක්වා දෛවංක වලට ගැලපෙන එක ඉස්සරහට මම ඒක පිළිවෙලට කරන්න යන්නේ. අද සිට 1 ඉඳලා 9 දක්වා වීඩියෝ අද කතා කරන්න වීඩියෝ එකකින් එකේ අංක ගැන විතරයි. ඒ අයට ගැලපෙන අංක ටික ගැන විතරයි මම විස්තරය දෙන්නේ. ඒ අයට අනිවාර්යයෙන්ම ගැලපෙන ප්‍රධාන වශයෙන් ගැලපෙන අංක ටික දෙන්නේ. තව ගැලපීම් කරලා ජීවත් වෙන මිනිස්සු ඕන තරම් මට හම්බෙලා තියෙනවා. ගලප්පගෙන ජීවත් වෙනවා කියන්නේ අපි ගලප්පගෙන ජීවත් වෙන එකයි ගැලපිලා ජීවත් වෙන එකයි දෙකක්. ඉතින් ඒ නිසා ගලප්පාගෙන බලහත්කාරයෙන් කොහොම හරි එකට ඇඩ්ජස්ට් වෙලා ඉතින් ජීවිත ගත කරන අය ඕන තරම් ඉන්නවා. එතකොට 1ට 2 11 20 29 ගැලපෙනවා. ඒ වගේම තමයි 1ට 4 ඒ වගේම 13 ඒ වගේම 22 ඒ වගේම 31 ඊළඟට ගැලපෙන්නේ ඒ ටික. 1ට 4 13 22 31 අනිවාර්යෙන් ගැලපෙනවා. මොකද මේ 1 කියන්නේ ඔත්තේ ඔඩ් නම්බර් එකක්. එතකොට 2 11 20 29 කියන්නේ ඊවන් නම්බර් එකක්. ඒ කියන්නේ ඉරට්ටේ අංකයක්. එතකොට 4 13 22 31 කියලා කියන්නේ ඊවන් නම්බර් එකක්. එතකොට මේ 2 4 අයට එක සරණම් ගච්ඡාමි කියන එකට තමයි මම කියන්නේ යන්න කියලා. ඊට පස්සේ 1ට ඊළඟට ගැලපෙනවා 8 17 ඊළඟට 26. අංක 1ට 8 17 26. එතකොට ඒකත් ඒ ඉරට්ටේ අංකයක් 8 17 26. 8 අයටත් මේ අංක 1 ඊටමත් ප්‍රබල ලෙස ගැලපීමක් තිබෙනවා. ඒ වගේම තමයි අංක 1ට 7 16 එතකොට 25 මේකත් ඊටාම හොඳට ගැලපෙනවා. 2 4 8 7 කියන මේ අංක ටික ඊටාම ප්‍රබල ලෙස මේ අංක 1 අයත් එක්ක ගලපන්න පුළුවන්. ඒකට තව මාස උපන්දින එහෙම හම්බෙලා තියෙන කට්ටිය තව මාස ගලපන්න ඕනේ, දෛවංක ගලපන්න ඕනේ, වර්ෂාංක ගලපන්න ඕනේ. මේ ලග්න පොඩ්ඩක් බලන්න ඕනේ. මෙහෙම බලලා හරියට කරනකොට මේක කැඩෙන්නේ නැහැ. මේක ශක්තිමත්ව හිටිනවා. මොන බාධකාවත් රැඳිලා තිබෙනවා. එහෙමත් ඒව ගැලපිලා යටින් මොනවා හරි මාසවල අලුවක් තිබ්බොත් තමයි ආයේ ඒක පොඩ්ඩක් බාධක එන්නේ. ඒතර ප්‍රධාන වශයෙන් 2 4 20 25
4 13 22 31. ඒ වගේම තමයි මම දානවා එකට 5 14 23. මේකත් ඉතාම හොඳට ගැලපෙනවා. මම අංක 3 6 9 ගත්තේ නැතුණාට මෙතනට ඒවත් වැටිලා ගැලපෙච්ච අය ඕන තරම් ඉන්නවා. නමුත් මම ප්‍රධාන වශයෙන් ටික විතරයි කියාගෙන යන්නේ. මොකද මෙතන ප්‍රධාන වශයෙන්ම මේ අංක 2 4 8ට විශේෂයෙන්ම අංක 2 4 8ට අනිවාර්යෙන්ම අංක 1 සරණ යන්න වෙනවා. මොකද ඒගොල්ලෝ even numbers නිසා දෙකට බෙදෙන අංක නිසා විශේෂයෙන්ම අංක 8 17 26 අයට අංක 1 10 19 28 ඉතාමත් ප්‍රබල ලෙස රැඳී ඉන්න පුළුවන්. අවබෝධ කරගන්න ටිකක් හරි අවබෝධ කර ගැනීම පවතින්නේ අංක 1ත් එක්ක ගියොත් පමණයි. අංක 4 13 22 31 අයට අංක 1 10 19 28ත් එක්ක සරණ යන්න වෙනවා. අංක 7 16 25ත් ඒ වගේමයි. අංක 5 14 23 විශේෂයෙන්ම අංක 5 කියලා කියන්නේ ඕනෑම අංකයක් එක්ක පවතින්න පුළුවන් ඉන්න පුළුවන් අංකයක්. අංක 5 14 23 කියන එක. එතකොට මේ අංක වලට අංක 1 10 19 28 අංක ඊටාම ප්‍රබල ලෙස ගැලපීම් කරන්න පුළුවන්. එතකොට මේකේ ගැලපීම් කරනකොට විවිධ දේවල් තව බලන්න තියෙනවා. හරිද? විවිධ දේවල් තව බලන්න තියෙනවා. අංක 28 කෙනෙකුට අංක 28 කෙනෙකුට අංක 8 17 26 ඊටාම ප්‍රබල ලෙස ගැලපෙන්න හේතුව ඒ අංක 28 ඇතුලේ අංක 2 සහ 8 සම්බන්ධ වෙලා තිබෙනවා. එතකොට ඒක අංක 28 කෙනෙකුට අංක 23 ගැලපෙනවා. ඒ වගේ ප්‍රධාන වශයෙන් 25 ගැලපෙනවා. අංක 28 කෙනෙකුට 31 ගැලපෙනවා. මේ වගේ මේ ඕනෑම මෙතන තියෙන ඕනෑම අංකයක් මේ අංක 10 1 19 28 කියන අයට ගැලපෙන්න හේතුව තමයි මේ අංක 1 කියන එකේනා දෙකට බෙදෙන්නේ නැහැ. එතකොට මේ දෙකට බෙදෙන්නේ නැති මේ අංක 1 ඇතුලේ අංක 4 බලෙත් මෙතන නියෝජනය වෙනවා. අංක 1 ඇතුලේ අංක 4 බලෙත් මෙතන නියෝජනය වෙනවා. මම ගොඩාක් දැකලා තියෙනවා මේ අංක පිහිටීම් තුල ශක්තිය වැඩි. අනිවාර්යයෙන්ම ශක්තිය වැඩි. අංක 1 2 අංක 1 අය 2 11 20 29 විවාහ වුණාම එතන බැඳීම ශක්තිමත් වෙනවා. අංක 1 අය 4 13 22 31 විශේෂයෙන්ම 13 අංකේ අංක 1 10 19 28ත් එක්ක සම්බන්ධ විය යුතුමයි. මොකද එතන ශක්තිය වැඩි වෙනවා. එයාගේ අර දෙකට බෙදීමේ එම නැත්තම් තනිවීමේ සම්භාවිතාවයට එකම විසඳුම 13 අංකෙට අංක 28 වගේ අංකයක් තෝරා ගැනීම. මොකද 28ත් හුදකලා භාවයට සයිඩ් ගහලා ඉන්න තනිකමට ඕවර් තින්කින් කරන්න ඊටාම පෙළඹෙච්ච අංකයක් තමයි අංක 28 කියන්නේ. මේවට තව මේ අංක උඩට ලග්න වැටිලා මාසෙට වැටුනහම මේවා බල රහිත වෙනවා, බල සහිත වෙනවා, බල වැඩි වෙනවා, බලය අඩු වෙනවා. මේ වගේ දේවල් අපි ගණනය කරන්න ඕනේ. එක පාට මේක විතරක් බැලුවට බෑ. අපි මේ ප්ලැනට් එකේ යන්න කලින් අපිට දීලා තියෙනවා අවුරුදු 18 20 22 21 23 24 25 26 කියලා 28 කියලා ටර්නින් ඉයර්ස්. මේ ටර්නින් ඉයර්ස් වලදී බැඳීම් විවාහ ගොඩනගා ගත්තේ නැත්නම් ජීවිතේ විශාල විදිහට තනි වෙලා කොච්චර ලස්සන තිබ්බත් කොච්චර කොල කෑලි එකතු කරගත්ත කටපාඩම් කරගත්ත උගත්කම තිබුණද මොනතරම් ලස්සන ගෙවල් හදලා තිබුණද විවාහ වෙන්න බෑ, දරුවෝ හදන්න බෑ, තනියම මොනවා හරි ඔය බණ භාවනා හරි කරනවා කියාගෙන එහෙම නැත්නම් මොනවා හරි පින්කම් මොනවා හරි එහෙම නැත්නම් දෙවියන් යද මොනවා හරි කළා අන්තිම කාලේ තමන්ගේ ATM කාඩ් එකයි තමන් හම්බ කරගත්ත දේවලුයි තියෙන අම්මලාගේ තාත්තලාගේ සීයාලාගේ ආච්චිලාගේ රත්තරන් බඩුයි දේපලයි අල්ලපු ගෙදරට හරි එහෙම නැත්නම් නැති බැරි කෙනෙකුට ලියලා දෙන්න ලෑස්ති වෙන්න. අනිවාර්යෙන් එහෙම තත්යකට ගිහිල්ලා තියෙන්නේ මොකද ස්ට්‍රෝං ඉන්ඩිපෙන්ඩන්ට් වුමන්ලා වෙන්න ගිහිල්ලා. බරපතල ප්‍රශ්නයක් තියෙන මම මේවා කියන්නේ දැන් 10 ගණන් උපන්දින රීඩ් කරලා වැඩේ නහය ගාවට කෙලවෙලා තියෙන්නේ. තමන්ගේ මව්කුසට තමන්ගේ ඩිම්බෙන් තමන්ගේ ජාතක වෙච්ච දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න නැති ගැහණිය. හරිද? ඒකට කැමති නෑ කියලා කියනවා කියන්නේ. හිතා ගන්නකො විද්‍යාඥයන්ගේ දේවල් කටපාඩම් කරන්න ආපු මෝඩයෝ විද්‍යාඥයන්ගේ මනෝවිද්‍යාඥයන්ගේ බයොලොජිස්ට්ලාගේ කෙමිස්ට්‍රි හොයාගත්ත ෆිසික්ස් වල දේවල් හොයාගත්ත මිනිස්සුන්ගේ දේවල් කටපාඩම් කර කියනවා අපි ස්වාධීනව ඉන්න ඕනේ අපි කසාද බඳින්නේ අපි මෙහෙමයි අපි යටත් වෙන්න කැමති නෑ අපි ස්ට්‍රෝං ඉන්ඩිපෙන්ඩන්ට් විමින් කියලා මොකද්ද මන්දා එකක් ඔළුවට දාගෙන එක තේරෙන්නෙත් නෑ හත් පොලේ ගාගෙන ඉන්නවා වගේ එකක් තමයි මට පේන්නේ.
1970න් පස්සේ ඉපදුණු අම්මලා දුවලව විනාශ කරලා ඉවරයි. 1950 ගණන් වල 60 ගණන් වල 40 ගණන් වල අම්මලා ලස්සනට මැච් එක ගැහුවා. අයියේ ඒගොල්ලන්ට ලොකුවට දැනුම තිබ්බේ නැහැ, බුද්ධිය තිබ්බා. 1970 ඉඳලා 1995 90 විතර වෙනකන් ආපු අම්මලා මේ වෙනකොට දුවලව අමුවේ විනාශ කරලා ඉවරයි. සමා වෙන්න ඕනේ මේක තිත්ත ඇත්ත. එහෙම 105ක් 10ක් විතරයි ඒක හරියට ගයිඩ් කරලා තියෙන්නේ. මේ ලෝක බුද්ධි මට්ටමක් නෑ 1970න් පස්සේ ඉපදිච්ච අම්මලාට. මොනවා කරනවාද කියලා මන් දන්නේ නෑ. ඒ කියන්නේ අම්මලා දුවලාව ටිකක් පාලනය කරනවා, දුවලා විසින් අම්මලාව පාලනය කරනවාද වගේ තත්වයකට ගිහිල්ලා. දෙගොල්ලෝම උගත්. 70න් පස්සේ ආපු කට්ටිය පොඩි උගත්කමක් තියෙනවා නිකන් දන්නේ නැද්ද පොඩ්ඩක්. ඒ වුණාට දුවලාව විනාශ කරලා ඉවරයි. මගේ රීඩින් එක මේක මේ වගකීමෙන් කියන්නේ මම මේ තරහකට කියනවා නෙමෙයි, මේක රිසර්ච් කරලා පර්යේෂණ කරලා ඇසුරු කරලා විශාල උපන්දිනත් එක්ක ජීවත් වෙලා තමයි මම මේ ප්‍රකාශය කරන්නේ. ඒ නිසා හරීම කනගාටුදායක තත්වයක් තියෙන්නේ. කිව්වත් නැති තත්වෙට වැටිලා තියෙන්නේ. ඒ නිසා මේ කටපාඩම් කරන්න ඇබ්බැහි වෙලා ඉන්න, නිර්මාණශීලීත්වයක් නැති, පරිකල්පනයක් නැති, ඉන්සයිට්ෆුල් එකක් නැති, අන්තර්ඥාන ශක්තියක් නැති කොල්ල කෙල්ලන්ට මම කියනවා මෝඩ වෙන්නේ නැතුව, ගොංගස් වෙන්නේ නැතුව, තමන්ගේ ජීවිතයෙන් පරිගන්නේ නැතුව ඔය තමන් රැස් කරන දේවල් ටික බාර දෙන්නවත් දරුවෙක් හදන්න තමන් තීරණයක් කරපල්ලා කියලා තමයි මට කියන්න තියෙන්නේ. තමන්ට තනියෙන් ඉන්න ඕන නම් ඉතින් ඔච්චර ඉගෙන ගන්න ඕනේ. ඔය පොඩි ජොබ් එකක් කරගත්තාම ඇතිනේ රුපියල් 50000 60ද තනියෙන් ඉන්නේ උදේට දවල්ට රාට කන්න ගොඩක් සල්ලි ඕනේ නේ. ඒ නිසා මේ මොනවාද මේ? ඉතින් ඒ නිසා මේක මහා විහිළුවක්. මේක දිහා බලාගත්තු 1970න් පස්සේ ආපු වැඩිහිටි ජෙනරේෂන් එක බකන් නිලාගෙන බලාගෙන ඉන්න එකක් තමයි තියෙන්නේ. ඒ නිසා අද වීඩියෝ එකේ අංක 1 අයට නැවතත් මම අවධාරණය කරනවා අංක 1 10 19 28 ඉපදින ඕනම මාසයක ඉපදුණු කෙනෙකුට මෙන්න මේ අංක වලින් ගෑනු ළමයි පිරිමි ළමයි සොයා ගැනීම කරන්න 2 11 20 29 4 13 22 31 ඒ වගේම 8 17 26 ඒ වගේම 7 16 25 5 14 23 මම එතනින් අයින් කරලා තියෙනවා 369 කියන එක පොඩ්ඩක් මෙතනින් අයින් කරලා තියෙනවා. නමුත් 369 වලත් 3 අංක 3 එකත් එක්ක අංක 12 ඒ වගේම 21 ඒ වගේම 30 ඕන තරම් විවාහ වෙච්ච කට්ටිය ඊටාම අවබෝධයෙන් ඉන්නවා. මොකද ගුරු ගැලපෙනවා අංක 1ට අංක 1 10 19 28ට අංක 3 12 21 30ත් ඊටාම හොඳට ගැලපෙනවා. හොඳ සංයෝජනයක්. හොඳට දියුණු වෙන්න පුළුවන් විශේෂයෙන්ම මොකද හේතුව දෙකම ඔත්තේ අංක දෙකක් නිසා පුදුම විදිහේ අවබෝධයකටපත් වෙනවා. මම ඒක තියාගෙන හිටියේ නැවත ප්‍රකාශ කරන්න. විශේෂයෙන්ම අංක 9 කියන එක අංක 1ට මම දාන්නේ නැහැ පුද්ගලිකව. එතන පොඩ්ඩක් අර අනම්‍යශීලී ගතිය වැඩි වෙනවා දෙපැත්තෙම. නමුත් 3 12 21 30 කියන එක 1 10 19 28ට සෙට් වුණාම ඒකේ බලේ වැඩි. මොකද හේතුව දෙකම දරුණු විදිහට ඔත්තේ අංක දෙකක්. ඒ නිසා එතන සැලකිලිමත් වෙන්න ඒ අංක දෙක ගැලපීමෙන් වෙනස් විදිහේ දරුවෝ පහල කරන්න පුළුවන්. මගේ ළඟ තියෙනවා මේ අමුතු විදිහේ දරුවන් පහල කරන්න ඕන කරන අංක එකතුව හදන්නේ කොහොමද කියන එක. නමුත් ඒක සංකීර්ණයි. එහෙම කවුරුවත් එකඟ වෙන්නේ නැහැ. කෙල්ල කොල්ලෝ එහෙවට කැමති නැහැ. ඒගොල්ලෝ ලව් කියන ලව් මොකද්ද මන්දා බාහිර පෙනුමට ආකර්ෂණය වෙච්ච එකක් පස්සේ දුවනවා. ඉතින් ඒ නිසා තමන් ඊළඟට හදන දරුවා කොච්චර බුද්ධිමත් දරුවෙක්ද කියලා හිතන අය අඩුයි. ඊළඟට මෙයත් එක්ක මෙයා මේ අපි දෙන්න එකතු වෙලා අපි දෙන්න සමගියෙන් මේ වගේ දරුවෙක් හදමු කියලා හිතන අය අඩුයි. ප්‍රධාන ඇම්බිෂන් එක වෙලා තියෙන්නේ කොළ කෑලි එකතු කිරීම සහ ගෙවල් ලබා ගැනීම, කාර් ලබා ගැනීම. නමුත් බුද්ධිමත් දරුවෙක් බිහි කරන්න අවුරුදු 25ට 24ට කලින් කිසිම ගෑනු ළමෙක් කිසිම සැලැස්මක් නැහැ, කිසිම ඇම්බිෂන් එකක් නැහැ. ඊටාම අවාසනාවන්ත තත්වයක්. මේ තත්වයට ඊටාම වග කියන්න ඕනේ. 1970න් පස්සේ ආපු වැඩිහිටි අම්මලා තාත්තලා මේකට වග කියන්න ඕනේ. ඔවුන්ගේ බුද්ධි ශක්තිය, ඔවුන්ගේ බුද්ධිය IQ එක සම්පූර්ණයෙන්ම 0. ඒ තරම් විනාශයක් මේ ගෑල් ළමයින්ට කරපු ජෙනරේෂන් එකක් මගේ ජීවිතේ මම දැකලා නැහැ. 70න් පස්සේ ආපු 70 ඉඳලා 90 දක්වා ඉපදුණු අම්මලා තාත්තලාගෙන් 100ට මම හිතන්නේ 90ක්ම තමන්ගේම දුවලව විනාශ කරලා ඉවරයි. මේ වෙනකොට ගණ්ඩ දෙයක් නැහැ. ඒක ගැන ඒ විනාශය සම්බන්ධයෙන් මේ තියෙන මේ භයානකකම ඉදිරි අනාගතයේ අවුරුදු 2050 වෙනකොට ලංකාවට 50 පිට දැක ගන්න පුළුවන් වෙයි.
බුද්ධිමත් ජීවීන් බිහි කරන්න කිසිම ප්ලෑන් එකක් අපේ සමාජයට රට රජයට නැහැ. ඒ කියන්නේ අවුරුදු 24ට 25ට කලින් මේ ගැහැණු ළමයින්ගේ එන ඩිම්බවල සාරවත් බව ගැන අවබෝධ කරලා දෙන්න ජීව විද්‍යා ගුරුවරු පිස්සු කෙලිනවා. බණ කී ඉන්නවා ජීව විද්‍යා බයොලොජි ක්ලාස් එකේ. බයොලොජි ක්ලාස් එකේ කුණුහරුපු ගන්නලා පන්සල් වලට ඇවිල්ලා බහුබූත කියවනවා. මුන් තරම් මේ බයොලොජි කරන කොහෙද බයොලොජි කරන ක්ලාස් එකක් තියෙන්නේ? බයොලොජි කරන ක්ලාස් එකක් පෙන්වන්න බලන්න ඔය YouTube channel වල මෝඩ ගොන් කතානේ කී ඉන්නේ. හරි කිසිම මොටිවේෂන් එකක් නැහැ නේ ළමයින්ට මේ කෙල්ලෝ ඉගෙන ගන්න ගත්තොත් ඉගෙන ගැනීම පැත්තටමයි මොන පිස්සුවක්ද මේක අවුරුදු 30 28 පැනලා හදපු අම්මලා තාත්තලාගේ දරුවෝ ඔක්කොම කැපැසිටි විතරයි බුද්ධිය නැහැ වගකීමෙන් කියන්නේ අවුරුදු 28 පැනලා ළමෙක් හදන කිසිම අම්මා කෙනෙක්ට බුද්ධිමත් දරුවෙක් පහල කරන්න බෑ කැපැසිටිය වැඩි ශිෂ්‍යත්ව පාස් වෙයි අරවා මේව කරුණු කටපාඩම් කරයි වෛද්‍ය විද්‍යාවලත් හදාරයි ඊට පස්සේ වෛද්‍ය විද්‍යාවලට ගියන් පස්සේ බලන්නකො අර මානසික රෝහලට ගිහිල්ලා මිනිස්සුන්ට මොකද්ද කරන්නේ අර දඬු පොඩු අරගෙන කරන්ට් එක අල්ලන එකනේ කරන්නේ වයලන්ට් විදියට ප්‍රචණ්ඩකාරී විදියට කවුරු හරි ලෙඩෙක් හැසුරුනොත් මිනිහ අල්ලගත්ත කරන්ට් එක ඇල්ලුවා ඒකද මෙඩිකල් ට්‍රීට්මන්ට් කියන්නේ නිදි කරවලා බෙඩ් ඇඳේ නිදි පෙති දීලා ඉවලා නිදි බෙඩ් රෙස් කරෝන එකද මෙඩිකල් ට්‍රීට්මන්ට් කියන්නේ ඒ කියන්නේ පරිකල්පනයක් නැහැ මේ මොන වගේ වෛද්‍යවරයෙක්ද බිහි කරන්නේ අපේ ලංකාවේ හිටපු අන්තර්ඥානයේ සහිත නාඩි බලලා කියපු වෛද්‍යවරයා මේවා හීන ලෝක නෙමේ කෝයේ වෛද්‍යවරයා දැන් කටපාඩම් කරපු මොංගල්ලා ටිකක් කියන ලෙඩ ඩයග්නෝස් කරන්නේ මැෂින් වලින් පුළුවන් තරම් අර ලියාගත්ත බෙහෙත් ටික තියෙනවා ඒ ටික දීලා අපි බෙඩ් එකේ ඉන්න ඕනේ විටමින් ටික තියෙනවා ඒ ටික ලියලා දෙනවා ඒක බොන්න මේ අපරාධයක් මේ රටට වෙන්නේ මේ ඩිම්බවල මේ ඩිම්බ නියම කාලෙදි මේවා මේ කාල සීමාවක් තියෙනවා මේ අංක විද්‍යාවේ. ඒ කාල සීමාවේ ගෑල්ලමයි මේ නිසි ගැලපෙනයට බන්දලා දෙන්න ඕනේ. ඒවෙන් දරුවෝ නිෂ්පාදනය කරන්න ඕනේ. ජර්මනිය වල එතකොට මේ ඊරානය වල ඊශ්‍රායල වල මේ දියුණු රටවල් ජපාන් වල ඒගොල්ලෝ අත ගහලා තියෙන යානවලට. ඒගොල්ලෝ යානවල ඉඳලා හදන්නේ. මේක මහා විනාශයක්. යටින් වෙන්නේ දරුණු විනාශයක්. කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. කිසිම කෙනෙක්ට මේක පේන්නේ නැහැ. මේක මම මේ අංක රෑ වෙනකන් අංක විද්‍යාව උපන්දින රීඩ් කරන කෙනෙක් හැටියට මේක දරුණු විදිහට දකින්නවා. මම කියන දේ මේ වෛරෙන්වත්, ඉරිසියාවෙන්වත්, තරහෙන්වත්, කෝපෙන්වත් මේ සමාජයේ විකෘති කරන චේතනාවෙන් නෙමෙයි මේ YouTube එකේ මොන තරම් දේවල් තියෙනවද සමාජයේ විකෘති කරන දේවල්. මොන තරම් දේවල් තියෙනවද බහුබූත වීඩියෝස් නෙදී. ඒ නිසා මේක අම්මලා අවදි වෙන්න. තාත්තලා අවදි වෙන්න. බයික් එකෙන් බහින්න තාත්තා බයික් එකෙන් බහින්නේ නැහැ. ඒ මනුස්සයා බයික් එකෙන් නැගොත් බයික් එකේමයි. කඩේ යන්නමයි ඒක ඉපදිලා තියෙන්නේ. මොන මගුලක්ද මේ කරන්නේ? කඩේ යනවා කඩ පියාගෙන ඉන්නවා. ළමයා එලවල් කරන්න ගම්පසේ ඌ ඔක්කොම ඌට බයයි. මේ මොන ගොන් රටද? හරි. ඔය ඉගෙන ගන්න උගත්තු ගැන මම හොඳට දන්නවනේ. ඇති මගුලක් නැහැ උණගස් වගේ උසයි ඇතුළ හිස්. ඒ නිසා මේක දෙයියෙන් ගෙනාමෙන් තේරුම් ගන්න මේ අංක 1 10 19 28 යට ගැළපෙන අංක ටික අපි දාලා තියෙනවා. ඒ අංක ඔස්සේ යන්න විශේෂයෙන්ම අංක 1 10 19 28 3 12 21 36 සෙට් වුණාම ඒක භාෂ බලලා සෙට් වුණොත් මේක ප්‍රබලතාවය අධික ලෙස වැඩි වෙනවා. උපන්දින පරීක්ෂාවක් කරගන්න කවුරු හරි කැමැත්තෙන් ඉන්නවනම් සාමාන්‍යයෙන් ෆැමිලි එකක ඉන්නවනම් අම්මයි තාත්තයි ළමයි දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම උපන්දින පරීක්ෂාවක් කරගන්න ඕන පවුලේ සියලු දෙනාම උපන්දින පරීක්ෂාව කරගන්න ඕනේ. ගොඩාක් දෙනෙක් කමෙන්ට්ස් වලින් තමන් ගැන විස්තර දාන්න කී ඉල්ලනවා. එහෙම කරන්න බෑ. එහෙනම් මේකේ දුරකථන අංකය තියෙනවා 071 990 16යි 49 තිරෙත් ඒක සඳහන් වෙනවා. කරුණාකරලා ඩිරෙක්ට් මම තමයි ඉන්නේ. සමහර අය කෝල් කරලා මට වීඩියෝ කෝල් එකක් ගන්න කියනවා මේ ඔබතුමාවද ඉන්නේ කියලා බලන්න. ওই නම්බරේ ඉන්නේ මම විතරයි. ඒක වගකීමෙන් කියන්නේ නිසා WhatsApp කෝල් එකක් කෙලින්ම කෝල් එකක් ගන්න මැසේජ් කර ඉන්න වෙලාවක් නැහැ. එක්ක normal කෝල් එකක් අරගෙන තමන්ගේ කාලය වෙන් කරගෙන නිවැරදි උපන්දින පරීක්ෂාවක් කරගන්න. ඊට අමතරව අංක විද්‍යාව ඉගෙන ගන්න ආධුනිකයෝ ඉන්නවනම් එහෙම නැත්නම් අංක විද්‍යාඥයෝ මට කතා කරනවා විවිධ අය පරිශන කරන අය අංක විද්‍යාව ඉගෙන ගන්න කැමති කට්ටිය වෘත්තිමය පැත්තෙන් වෙලාවල් බලන කට්ටිය ඒගොල්ලන්ට සාකච්ඡා වුවමනා නම් ඒ කාලය වෙන් කරගන්න මාත් එක්ක කතා කරගෙන ඒව සංවිධානය කරගන්න පුළුවන්. එතකොට ඒවට දවසේ වැඩමුළු තියෙනවා. මම එක අංක විද්‍යාව දන්න අයගේ දේවල් නම් කතා කරන්න සූදානම් නැහැ. මගේ තියෙන સિદ્ધාන්ත මම ඉදිරිපත් කරන පරිශනාත්මක අංක විද්‍යාත්මක ක්‍රමවේද පිළිගන්න කැමති නම් මම කැමති ඒකට ගුරුහුරුකම් දෙන්න. ඒ සඳහා කරුණාකරලා කාලය වෙන් කරගන්න තිරේ තියෙන දුරකථන අංකයට මට දුරකථන ඇමතුමක් දෙන්න.